හලෝ කොහමද ඔයාලට ලොකු නිවාඩුවක් අරගෙන ඔන්න මම ආයෙම බ්ලොගින් පටන් ගත්තා. නිවාඩුව ගත්තා නෙමෙයි ගන්න සිද්ධ වුණා. ඒක පිටිපස්ස ලොකු හේතුවක් වගේම ලොකු කතාවක් තිබ්බා. කොහොම හරි ඔන්න ආයෙම ඔයාලට මගේ බ්ලොග්ස් බලන්න පුළුවන් මගේ channel එකෙන්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මාව ඉස්සරවම අඳුන්වලා දෙන්නම්. මගේ නම ලෂි. ඔයා මගේ channel එකේ කලින් ඉඳන් ඉන්න කෙනෙක් නම් ඔයා මගේ vlogs වල පහළට ගිහින් බැලුවාම ඔයාට දකින්න පුළුවන් වෙනවා මගේ නිගම්බු vlog එක. ඒක මට මතක විදිහට 2 years වලට කලින් තමයි මම දැම්මේ. ඉතින් after 2 years we are going to නිගම්බු again. ඔයා හරි. අපි මේ යන්නේ අපි annually යන family trip එක. ඉතින් උදේම සිනමා ලොජ් එකට අපි ආවා. දැන් ඉතින් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. පාන්දරම ආව නිසා ගොඩක් බඩගින්නේ තමයි අපි ආවේ. ඉතින් අපි යන ගමන් කොස් කැලෙන් නැවතුවා බ්‍රේක්ෆාස්ට් ගන්න. අවුරුද්දේ දවස් 365න් මම ආසම මග බලන් ඉන්න දවස් දෙක තමයි මේ දවස් දෙක. අපේ ජීවිත දැන් ගොඩක් වෙනස් වෙලා. අපි වයසින් වැඩි වෙලා, කාර්ය බහුල වෙලා, ප්‍රශ්න එක්ක ජීවිතේ ගලා යනවා. ගෙදර අපි 5 දෙනාම එහෙමයි. අම්මා, තාත්තා, අක්කා, නංගි, මම අපි හැමෝටම වෙන් වෙච්ච වගකීම් කොටක අපි හිර වෙලා. ඉතින් ඒ දේවල් එක්ක ජීවිතේ කාර්ය බහුල වෙලා තියෙනකොට හැල හැප්පීම් එක්ක ජීවිතේ දුවනකොට 5 දෙනාම එකට ඉඳගෙන කතා කරන්න වෙලාවක් නැති තරම්. ඉතින් එහෙම වෙනකොට මේ දවස් දෙක කියන්නේ ඇත්තටම මගේ හිත සතුටින් උතුරලා යන දවස් දෙකක්. අපි 2 විතර වෙද්දී හොටල් එකට ආවා. ඉතින් අපි චෙක් ඉන් වෙලා රූම් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි ආව හොටෙල් එක තමයි ක්ලබ් පාම්බේ මාරවිල. මේ හොටෙල් එකේ වෙනමම වයිබ් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ගාඩන් එක මාරම ලස්සනයි. ඒ වගේම මේකේ රූම්ස් තියෙන්නේ තැනින් තැන. tea coffee area. මම මුලින්ම මගේ බෑග් එකේ තිබුණ දවස් දෙකට අඳින්න මම ගෙනාපු මගේ ඇඳුම් ඔක්කොම හැංගර්ස් වලට දාගත්තා. ඒක මට ලේසි සහ පිළිවෙල නිසා. අපි ටිකක් පරක්කු වෙලා ආපු නිසා මහන්සියයි රස්නේ නිසා පූල් බහිනවා කියලා හිතුවා. අපි කීවට මමයි නංගි තාත්තයි විතරයි හැමදාම පූල් බහින්නේ. बस तेरा ही नाम है आजा पास मेरे लिखे सो कहानियां तू जो साथ मेरे लगे जहां पलियां तेरी सांसों में बीते. ඔයාලට මතක ඇති මම ගිය අවුරුද්දේ නෙමෙයි ඊට කලින් අවුරුද්දේ නිගම්බු වල ගියපු vlog එකක් දාලා තියෙනවා. ඔයාලට පහළට ගියොත් බලා ගන්න පුළුවන්. ඒකෙදි මගේ කොණ්ඩේ සෑහෙන කොටයි. හැබැයි මේ අවුරුද්දේදී සෑහෙන දික් වෙලා තියෙනවා. මම හිතන්නේ අතර වාරයේත් මම කොණ්ඩේ කැපුවා. මේකට මම කොණ්ඩේට ඒක ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඒක ඔයිල් එකක් පාවිච්චි කරනවා. ඒ ඔයිල් එකත් එක්ක ඔයිල් කියන්නේ මේ අර මොකද්ද වියානයකේ hair growth serum එක පාවිච්චි කරනවා. ඒකත් එක්ක මම මේ මොනවාද natural aloe vera එක තියෙන කොමාරිකා එක මේ ගානවා.
තෙල් ඒ ඔයිල් එක ගාලා ඉවරලා සීරම් එක ගාලා ඉවරලා ඔයාලට කියන්නේ ඒකෙන් සෑහෙන මට නම් වෙනසක් තියෙනවා. මම සමහරවිට ඒකට ඒ විටමිනුත් දානවා. ඔයාලට මේ ඒක ගන්න විදිය ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මයි කෝටේ ලින්කුනේ කොහොමද කියලා දැනගන්න ඕනේ නම්. අපි 5 දෙනාම ටිකක් රූම් එකට වෙලා ඉඳලා ඩිනර් ගන්න යන්න රෙඩි වුණා. මගේ අවුට්ෆිට් එක වුණේ ස්කර්ට් එකයි බ්ලවුස් එකයි. ඩිනර් එක රවුන්ඩ් 3කට මම ගත්තා. ඉස්සෙල්ම ෂෝට් මීල් එකක් අරගෙන ටිකක් කළා ඉඳලා තමයි හෙවි මීල් එකයි ඩෙසර්ට් එකයි මම ගත්තේ. ඔයා ඇත්තටම හිතලා බලන්න ඔයාගේ ගෙදර ඉන්න සමාජිකයෝ ඔක්කොම එකට ඉඳගෙන එකම වෙලාවක මෙහෙම කෑමක් ගත්තේ අවසානට කවද්ද කියලා. ඔයාට එහෙම දවසක්වත් මතකද? Tamanට පැවරුණු රාජකාරී එක්ක අපි අපේ වැඩ කරගන්නේ අපිට ඕන වෙලාවට. වැඩ රාජකාරි පස්සේ දුවනවා මිසක් අපි කවත් අපේ සතුට ගැන අපේ පවුලේ සතුට ගැන ඇත්තටම හිතුවේ. මම ඔයාට පොඩි දෙයක් කියන්නද? මුලින් Tamanට ආදරය කරන්න. Tamanගේ සතුට ගැන හිතන්න. ඒක තමයි අංක 1. ඊළඟට Tamanගේ පවුල ගැන හිතන්න. පවුලක් රැකෙන්න නම් ඒ පවුල ඇතුලේ සහයෝගය, එකමුතුකම, සතුට, අදහස් සුමාරුව මේ දේවල් තියෙන්නම ඕනේ. හායි. 9:00 වෙලාව. අපි ඩිනර් අරන් ආවා. අපි කීවට මම විතරයි ඉස්සරම ආවේ. ඊට පස්සේ අම්මා ආවා. අක්කා නංගි තංග කනවා. තාත්තත් කනවා. ඉතින් අපි කලින් කියන්නේ අපි ඉක්මනට කාලා මට හරි මහන්සි. අද උදේ නම් ආවා. ඉතින් මේ මහන්සියත් එක්ක මට දැන් ඕන හොඳ නිින්දක් දාන්න. කෑම හොඳයි. අවුලක් නෑ. අපි ඉන්නේ the Palms Bay මාරවිල හොටෙල් එකේ ඉන්නේ. කොහොම හරි දැන් අපි නිදා ගන්නවා. හෙට උදේ හම්බෙමු. Good morning. අපි උදේ 8ට විතර බ්‍රෙක්ෆාස්ට් ගන්න ආවා. මේ වෙලාවේ හොඳටම එළියේ වහිනවා. ඉතින් වැස්සත් එක්ක තමන්ගේ ආසම කට්ටියත් එක්ක මෙහෙම ටයිම් එකක් ස්පෙන්ඩ් වෙනවා කියන්නෙම ඉතින් වෙනමම වයිබ් එකක්.
දවල්ට ලංච් එකත් අරගෙන අපි හවස 3ට විතර චෙක් අවුට් වෙලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ආයෙම අලුත් vlog එකකින් අපි හම්බෙමු. See you.